ඔයා හැමරෑගම වගේ PC එක ෂට් ඩවුන් කරනවද? එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මෙන්න මේ PC එකේ අපි ෂට් ඩවුන් කරන එක සහ රීස්ටාර්ට් කරන දෙක අතර තියෙන වෙනස තමයි අපි අද කියලා දෙන්න යන්නේ. ගොඩක් අය මෙන්න මේ විදිහට අපි ෂට් ඩවුන් කරාට පස්සේ අපි ඊළඟ දවසේ ආයි ඔන් කරද්දි PC එක සම්පූර්ණයෙන්ම ක්ලියර්ලි අලුතෙන් අපි රීෆ්‍රෙෂ් පිට වැඩේ කරන්න පුළුවන් කියලා හරියම ප්‍රෙස් එකකින් වැඩේ වෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. හැබැයි මේක සම්පූර්ණයෙන් වැරදි. හැබැයි සමහරුන්ට මේකේ සමහරලාට සමහර කට්ටිය මූණ පාලාදී මොකද සමහරලාට අපි PC එක ඔන් වෙන්න සමහරලාට ස්ලෝ වෙන්නත් පුළුවන්. අන්න මෙන්න මේක තමයි හේතුව. Windows එකේ තියෙනවා hidden features එක fast start up කියලා. අපි බලමු මොකක්ද වෙන්නේ මේක කියලා. shut down කරනකොට Windows එක සම්පූර්ණයෙන්ම completely off වෙන්නේ නැහැ. එන්න මෙතෙන් තියෙන්නේ Windows එක hard එකට පොඩ්ඩක් save වෙනවා. ඊට පස්සේ ඊළඟාවේ අපි start කරද්දි මෙන්න මේකේ status එකක් අලුතෙන් ගිහිල්ලා මෙන්න මේක ආයි open වීමක් තමයි මෙන්න මෙතන අපි shut down කරාට පස්සේ වෙන්නේ. ඒක නිසා Wi-Fi errors, Bluetooth errors මේ වගේ සමහර errors උනත් අපිට එන්න පුළුවන්. මෙන්න මේ අර අපි අරකම ආයි load වීමක් වෙන නිසා මේ වැඩේ වෙන්න පුළුවන්කම තියෙනවා. සමහරලාට අපි දන්නේම නැතුව අපේ Bluetooth errors එනවා, Wi-Fi errors එනවා, ඔය විදිහට විවිධාකාර errors එනවා. හැබැයි මේක අපි shut down කරලා open කරන එක තමයි ගොඩක් කට්ටිය කරන්නේ. ඒතර සමහරලාට හරියයි කියලා කට්ටිය හිතනවා. හැබැයි මෙන්න මෙතෙන්දි වෙන්නේ නැහැ. ඒක problem එක අපි reset වෙන්නේ නැහැ. ඒත් ඒ විදිහටම දිගටම වෙනවා. අපි මෙන්න මේකට හේතු වෙන්නේ අර hard එකම load වෙලා අලුතෙන් එන හින්දා තමයි මෙන්න මේ වැඩේ වෙන්නේ. ඒතර මෙන්න මේ problem එකක්වත් අපේ clear වෙන්නේ නැති වීමක් තමයි මෙන්න මෙතෙන්දි වෙන්නේ. අපි පොඩි proof එකක් බලමු. මෙන්න මෙතෙන් දුවාඩ කරන්න තියෙන්නේ ඔයාගේ task manager එකට ගිහිල්ලා perform tab එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට CPU කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට පල්ලෙහාටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන up time කියලා එකක් තියෙනවා. මෙන්න මේ up time කියන එකේ ඔයාගේ PC එක shut down කරනවා නම් දවස් 10ක් දවස් 20ක් වගේ තියෙන ඔයාගේ PC එක කවදාකවත් restart වෙලා නැහැ. බලමු දැන් කොහොමද මෙන්න මේක හරියටම හදාගන්නේ කියලා. restart කියන්නේ fast startup එකක් bypass කරන එකම option එක. ඒතර ඔයා මෙන්න මෙතෙන්දී ඒතර ඔයාගේ issues එහෙම තියෙනකොට අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ always restart කරන එකම විතරයි. එතකොට අපි සමහරවිට අපේ PC එක sleep mode එකට දාලා තියෙනවා. ඒක හොඳයි. ඇත්තටම battery mode එකට හොඳයි. auto sleep වෙන්න අපිට හදාගන්න අපේ desktop එකේ setting වලට ගිහිල්ලා time එකක් තියලා එහෙම හදාගන්න පුළුවන්. ඔයාලට නැත්නම් අර ඒක අවුලක් නැහැ. හැබැයි ඇත්තටම shut down කරන එකෙන් වෙන්නේ අපි මොකක් හරි දවස් දෙක තුනක් අපේ PC එක use කරන්නේ නැත්නම් එක දිගටම use කරන්නේ නැත්නම් අර බුලා shut down කරලා තියාගන්න. ඔයාලට මෙන්න මෙතෙන්දී පුළුවන් ඔයාගේ shift key එකත් එක්ක shut down key එකෙන් shift key එක ඔබාගෙන shut down එක press කරන්න මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට පුළුවන් ගොඩක්ම ලේසියෙන් ඔයාගේ PC එකේ තියෙන මෙන්න මේ time එක balance එක අඩු කරගෙන ඔයාලට fast startup එකක් ගන්න මෙන්න මේ විදිහට වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් මෙන්න මේක ඔයා try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ PC එකේ speed එක වැඩි වෙන්න පුළුවන් මේකෙන්. අනිවාර්යෙන් වෙනනම් පල්ලෙහෙන් comment එකක් දාන්නත් අමතක කරන්න. ඔයාගේ වීඩියෝ එකට useful නම් අනිවාර්යෙන් like එකක් දාන්න වීඩියෝ එක. එහෙනම් අපි අලුත්ම මේ වගේ වීඩියෝ හමු. අපිට කලින් වීඩියෝ එකක් ගෙනාවා මෙන්න මේ Windows එක slow වෙලා නම් ඔයාගේ මෙන්න මේක features කීපයක් අපි enable කරලා කොහොමද මේක යථාර්ථයට අපි පාත් කරගන්නේ. ඒ කියන්නේ අපේ සමහරවිට අපි දන්නේ නැතුවම අපි පරණ Windows එක නැත්නම් අපි Windows එක අප්ඩේට් කරාට පරණ Windows file හැම මේක තියෙනවා. ඒ කියන්නේ logos එහෙම දෙන අපිට වැඩක් නැහැ අපි use වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවා delete කරගන්න කොහොමද? ඒ වගේ මම tricks 7ක් මම හිතන්නේ. ඔය tricks 7ක් use කරන විදිය වලට කියලා දුන්න වීඩියෝ එක. එන්නේ වීඩියෝ එක ඔයාලා ගොඩක් ලේසියෙන් බලන්න පුළුවන්. එතනදිත් ඔයාගේ PC එක අනිවාර්යයෙන්ම ස්පීඩ් අප් කරගන්න ඒ විදියටත් පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් ගමු. අදට වීඩියෝ අවසන් කරනවා. thank you. Through the wastelands, through the highways, till my shadow turns to sun rays.